කියපු ගාම Apple ගෙඩියට කලින් මතක් වෙන්නේ Apple iPhone එක. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් iPhone එකේ ඉඳලා iPad, Mac, Apple Watch වගේ එකෝසිස්ටම් එකක් හදපු සමාගමක් තමයි මේ Apple සමාගම. ලස්සනම කතාව තමයි Apple සමාගම ආරම්භ වෙන්නේ ගරාජ් එකක් ඇතුලේ. Steve Jobs, Steve Wozniak සහ Ronald Wayne එකතු වෙලා 1976 දී මේක ආරම්භ කරන්නේ. පුද්ගලික පරිගණක ශාස්ත්‍රයේ නව මානයකට යොමු කළ Apple 1 සහ Apple 2 Apple සමාගමේ මුල් කාලයේ සාර්ථක ප්‍රොඩක්ට් දෙකක් වුණා. අපි මෙතනදි කතා කරන්නේ Apple සමාගම හදපු විදිහවත් එක් ගොඩ නැගුණු විදිහවත් නෙමෙයි. ව්‍යාපාරයක් කරන ඔයාලට මේ Apple කතාව ඉගෙන ගන්න තියෙන දේවල් ගැන. Apple කියලා කියන්නේ මිනිස්සුන්ගේ හදවතට කතා කරන බ්‍රෑන්ඩ් එකක්. එයාලා හැමතිස්සෙම එයාලගේ මාකටිං කැම්පේන් වලට නියුරෝ මාකටිං යූස් කරනවා. Apple ප්‍රොඩක්ට් එකක් එළියට එනකොට එයාලා ඒ ප්‍රොඩක්ට් එක අරගෙන ආවේ ගොඩක් හાર્ට් ටචින් ස්ටෝරි එකක් එක්ක. එයාලගේ සෝෂල් මීඩියා පේජස් වලට ගියොත් එයාලා සෙල් කරන්නේ end ප්‍රොඩක්ට් එකේ රිසල්ට් එකේ ඉමෝෂන් එක. උදාහරණයක් විදිහට එයාලගේ Instagram account එක පුරාවටම තියෙන්නේ shot on iPhone post. ඒ කියන්නේ එයාලගේ කැමරා එකෙන් කොච්චර හොඳ output එක එළියට දෙන්න පුළුවන්ද කියලා ලොකු social proof එකක් එක්ක සමාජගත කරන එක. Apple ලගේ මෑත කාලේ එළියට ආපු superior marketing campaign එකක් තමයි Dear Apple marketing campaign එක. Dear Apple campaign එකේදී යාලා කළේ Apple Watch එක නිසා ජීවිතේ බේරුණු Apple customers ලගේ real life testimonials Apple සමාගමට එවපු ලියුමක් විදිහට ෆිල්ම් කරපු එක. දැන් මේ ඔයාලට පේන්නේ Apple සමාගමේ airports වලට කරපු සංවේදී වෙළඳ දැන්වීමක්. What is that? See ya. I love you. Apple සමාගම ගැන කතා කරනකොට අපිට තේරෙන දේ තමයි emotions වලට සෙල් කිරීමේ කලාවේ රජ්ජුරුව Apple කියලා. හැමදාම නියුරෝ මාකටිං ස්ට්‍රැටජිස් වලින් ලෝකෙ හොල්ලපු Apple එයාලගේ UI UX ඩිසයින් වලිනුත් කස්ටමර්ස් ලව අල්ලගෙන තියාගත්තා. ඉතින් ඔයාලගේ බ්‍රෑන්ඩ් එකත් කස්ටමර්ස් ලගේ හදවතේ නොමැකෙන තැනකට රඳවන්න මේ Apple පාවිච්චි කරපු emotional selling method එක පාවිච්චි කරලා බලන්න. මේ වීඩියෝ එකේ හැම කරුණක්ම නෝට් එකක් විදිහට අපේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගත්ත හොඳම පොයින්ට් එක කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකේ පෝස්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.